2025 නොවැම්බර් 24 වෙන සඳුදා දින. අද දවසේ ලග්න බලාපොර තමයි අරගෙන එන්නේ. සුබ නැකතක් වෙන පුවසන නැකතින් දවස ආරම්භ වෙනවා. ඒ වගේම තමයි 7:32 සිට උදෑසන 9 දක්වා රාහු කාලය පවතිනවා. අපි බලමු මුලින්ම මේෂ ලග්න හිමියන් ගැන. කේන්ද්‍ර සටහනේ 12 වෙනි භාවයේ තමයි සඳු ග්‍රහයා ගමන් කරන්නේ. අද දවසේ ඔබට බිය හේදම් වැඩි වෙන දවසක්. 12 වෙනි භාවයේ ඉන සඳු ග්‍රහයා 10 වෙනි භාවයට දෘෂ්ටි වැටීම හේතුවෙන් වාද විවාද වලට තර්ක වලට යමින් වැළකී සිටිය යුතුයි. ඒ නිසා සතුරන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නඩුහබ වලට පැටළුනොත් දිගින් දිගටම ඇදී යන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන්න පුළුවන් දවසක්. වියහිදම් වැඩි වෙනවා වගේම තමුන් නොසිතූ විදිහට වියදම් කරන්න අවස්ථාව යෙදෙනවා. ඒ වගේම තමයි රෝහල් වල අනාථ මඩම්වල නිවාසිකාගාරවල කටයුතු කරන අයට සුබ දවසක් වෙනවා. කොහොම වුණත් හැමෝටම එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගන්න මුදල් හදා ලැබෙන දවසක් කියලා කියන්න ඕනේ. වෘෂභ ලග්න හිමියන්ට 11 වෙනි භාවයේ සඳු ග්‍රහයා ගෝචර වෙන දවසක්. අතමිට සරු වෙන සුබදායි දවසක් කියලා හඳුන්වන්න ඕනේ. ඒ වගේම තමයි සමාජයේ සැලකිලි ලැබෙන අන් අයගෙන් ගෞරවයට පාත්‍ර වෙන කීර්තියට පත් වෙන දවසක් කියලාත් හඳුන්වන්න ඕනේ. විරුද්ධ පාර්ශවිකයන්ගේ ආදරය කරුණාව නිරන්තරයෙන් ලැබෙනවා. ඒ වගේම තමයි වරගේ ගති පැවතුම් නිතරම වෙනස් වෙන සුළු තත්ත්වයක් දකින්න ලැබෙනවා. කොහොම වුණත් අද දවසේ වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන් මුදල් හදල් යහමින් ලැබෙන දවසක් කියලා හඳුන්වන්න පුළුවන්. මිථුන ලග්න හිමියන්ගේ අද දවසේ 10 වෙනි භාවයේ තමයි සඳු ග්‍රහයා ගෝචර වෙන්නේ. ඒ නිසා යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. වස්තුව සැප සම්පත් අවශ්‍ය විදිහට ළඟා වෙනවා. හැමදාම කරන පුරුදු පොඩි වෙනස්කම් වලට භාජනය වුණත් ඒ හැම දෙයක්ම තමුන්ගේ දියුණුව සඳහා තමයි සිදු වෙන්නේ. ඇවිදිමින් කරන රැකියාවල නියුතු හැමෝටම යහපත් ප්‍රතිඵල ළඟා වෙනවා. ඔබගේ දරුවන්ගෙන් වගේම දෙමව්පියන්ගෙන් නැත්නම් විවාහ සහකරු සහකාරියගෙන් ඔබට ලැබෙන්න තියෙනවා නම් යම්කිසි දානයක් හරි යම්කිසි ප්‍රතිපාදනයක් හරි මේ සියලු දේම අද ලැබෙන දවසක්. ඉතින් වාසනාවන්ත දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. මිථුන ලග්න හිමියන්ට අද දවස හැම අතින්ම වාසනාව උදා වෙනවා. අද දවසේ කටක ලග්න හිමියන්ට ලග්නයෙන් 9 වෙනි සඳු ග්‍රහයා ගමන් කිරීමේ හේතුවෙන් ඉගෙනීමෙන් උසස් අධ්‍යාපන කටයුතු වලින් ජය අත්විඳින දවසක්. අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථකත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි දැනුමින් කරන සියලුම රැකියාව වලින් ඔයාලා ප්‍රසිද්ධියට පත් වෙනවා. දක්ෂතා කෙරෙහි හැමෝගෙම අවධානය යොමු වෙනවා. ඒ වගේම තමයි ආයතනයේ ප්‍රධානීන්ගේ අවධානය යොමු වෙනවා. ගුරු වෘත්තිය වැනි සමාජයේ පිළිගත් රැකියාවල නිරත වෙන හැමෝම අද දවසේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ වගේම තමයි නිරෝගීභාවය ඇති වෙන දවසක්. 9 වෙනි භාවයේ මේ විදිහට සඳු ග්‍රහයා සංක්‍රමණය වීම හේතුවෙන් ලෝකෝත්තර වශයෙන් වගේම ලෞකික වශයෙන් විශාල දියුණුවකට පත් වෙන දවසක් කියලා හඳුන්වන්න ඕනේ. සිංහ ලග්න හිමියන්ගේ සඳු ග්‍රහයා 8 වෙනි භවයේ ගෝචර වීම හේතුවෙන් හිතේ ධෛර්යය ටිකක් අඩු වෙන දවසක්. ඒ වගේම තමුන්ගේ ශක්තිය අඩු වෙන දවසක්. ප්‍රතිශක්තිය අද දවසේ දුර්වල තත්ත්වයෙන් තියෙන හින්දා ශරීර අභ්‍යන්තරයෙන් ලෙඩ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔන්න සිංහ ලග්න හිමියන්ට අද දවසේදී අයහපත් කාරණාවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටින්න ඕනේ. ඒයින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් හිතලා බලලා දවසේ කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. කන්‍යා ලග්න හිමියන්ට ලග්න භාවයෙන් 7 වෙනි භාවයේ සඳු ග්‍රහයා ගෝචර වීම හේතුවෙන් විවාහයට බලාපොරොත්තු වෙන්න ඉන්නවනම් ඒ අයට ඉතාමත් සුබදායි දවසක්. ඒ වගේම තමයි තමුගේ ස්වාමියා භාර්යාව කෙරෙහි ස්ථාවර හිතක් නැති වෙන්න පුළුවන් අද දවස තුලදී. ඒ වගේම හවුල් ව්‍යාපාරවල නිරත වෙලා ඉන්නවනම් ඒ අය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී කතා බහ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රවේශමින් කතා බහ කළ යුතුයි. සම්බන්ධතා කඩ වෙන්න පුළුවන් සඳු ග්‍රහයා 7 වෙනි භාවයේ ගෝචර වීම හේතුවෙන්. ඒත් ඉතින් අද දවසේ ලෞකික සැප සම්පත් හොඳින් ලැබෙන දවසක් කියලා හඳුන්වන්න ඕනේ. තුලා ලග්න හිමියන්ට 6 වෙනි භාවයේ තමයි සඳු ග්‍රහයා ගෝචරය වෙන්නේ. අනවශ්‍ය වාද විවාදින්ද රහස් සතුරන් නැති වෙන්න පුළුවන් නිසා කතා බහට යැමේදී ප්‍රවේශම් විය යුතු දවසක්. ඒ වගේම තමයි දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින් ගොඩක් වෙහෙසෙන දවසක්. අද දවසේ දරුවන් සමග ගොඩක් සතුටින් කාලය ගත කරනවා.
උදරාබාධ වැනි රෝග තත්ත්වයන් නැතිවෙන්න පුළුවන් නිසා කල්පනාවෙන් ආහාර පාන ගත යුතුයි. වෘශ්චික ලග්න හිමියන්ට අද දවසේ සඳුග්‍රහය 5 වෙනි භවයේ ගෝචරය වෙනවා. ඉතින් ඒ හින්දා ඉගෙන ගන්න හැමෝටම ඉගෙන ගන්න උනන්දුව ඇති වෙනවා. විභාග වලින් ජයත් වෙනවා වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් යහපත් දවසක් වෙනවා. දරුවන් සමග ඉතාමත් ප්‍රීතියෙන් සතුටින් කාලය ගත කරන්නත් අද දවස ඔයාලට හැකියාව ලැබෙනවා. උදරාබාධ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ දවසක්. ඒ වගේම ක්‍රීඩා වලින් ජයත් වෙන දවසක්. ධනු ලග්න හිමියන්ගේ සඳුග්‍රහය 4 වෙනි භවයේ ගෝචරය වීම හේතුවෙන් පවුලේ සමගිය සාමය සතුට වර්ධනය වෙන දවසක්. මව වගේම මවගේ ඥාතීන් සමග ඔවුන්ගේ සිද්ධිනාගෙන කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ගේ දොර අලංකාරය ගැන හිතන දවසක්. ගමන් බිමන් යනව නම් සුපෝපභෝගී යාන වාහන තුලින් යෑමට සිත යොමු වෙනවා. ඒතිදී සඳුග්‍රහයාගේ 4 වෙනි භවයේ ගෝචර වීම හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වෙන්න පුළුවන්. මකර ලග්න හිමියන්ගේ ලග්නයෙන් 3 වෙනි භවයේ තමයි සඳුග්‍රහයා ගෝචර වෙන්නේ. ඒ හින්දා ක්‍රියාවෙන් හැම දෙයක්ම ඔප්පු කරන්න යන දවසක්. ඒ කියන්නේ ඔබේ දක්ෂතා ක්‍රියාවෙන් ඔප්පු කරන්න යනවා. ඔබගේ සහෝදර සහෝදරයන් සමග තියෙන බැඳීම වර්ධනය වෙන දවසක් කියලා කියන්න ඕනේ. අද දවසේ ව්‍යාපාර වලින් බොහෝ ලාභ අවස්ථා හිමි වෙනවා. ගොඩාක් ඇවිදිලි අධික වෙන දවසක් කියලා හඳුන්වන්න පුළුවන්. සෙම් රෝග පීනස වගේ තත්ත්වයන් නැති වෙනවා. කුම්භ ලග්න හිමියන්ගේ 2 වෙනි භවයේ සඳුග්‍රහය ගෝචර වීම ඉතාමත් සුබදායකයි. යහපත් අය ඇසුරු කරන්න ලැබෙනවා වගේම යහපත් ආර්ථිකයක් අද දවසේ ගොඩනගා ගන්නවා. අද දවසේ හැමෝම සමග ඔබ ආකර්ශනීය විදිහට කතා බහේ යෙදෙනවා. විවාහ සහකරු සහකාරිය සමග ඉතා සතුටින් කාලය ගත කරන්නත් අද දවස අවස්ථාව සැලසෙනවා. පවුලේ අය සමග ඉතාම සතුටින් ගත කරන වාසනාවන්ත දවසක් විදිහට අද දවස හඳුන්වන්න පුළුවන්. මීන ලග්න හිමියන්ගේ සඳුග්‍රහය ලග්න භාවයේ තමයි අද දවසේ ගෝචරය වෙන්නේ. උසස් මිතුරන් ඇසුරට ලැබෙනවා. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබෙන දවසක්. ඒ වගේම අද දවසේ සියලුම ලෞකික සැප සම්පත් ලැබෙන්න වාසනාව ඔබට තිබෙනවා. අද දවස ප්‍රවේශම් සහගතව හා ඉවසිලිවන්තව කටයුතු කිරීම තුළින් ඔබට යහපත් දේ සිදු වෙනවා. යමක් සිදුවෙන්න පෙර දුරදිග හිතා බලා කටයුතු කරන ඉවසිලිවන්තව කටයුතු කරන අද දවස ඉතාමත් යහපත් දවසක් වෙනවා.